අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ. මම අද මහා සත්තු සෙට් එකක් එක්ක පැටව් පහක් ට්‍රේනින් කරනවා. මේ පැටව් මම දවස් දෙක වගේ එලවල තියෙන. ඒ වගේම කල්ලි දෙක තුන වගේ පැටව් පස් දෙනෙක් තමයි ඉන්නේ. ඒ වගේම මෙතන මහා සත්තු 25ක් ඉන්නවා. ඊට අමතරව මෙතන පැටව් පහක් ඉන්නවා. මේ පැටව් ගැන කතා කරනවා නම් හොඳ මහා පරම්පරාවල හොඳ පැටව් සෙට් එකක්. මේ පැටව් දවස් දෙක තුන වගේ මම ෆ්ලයි කරලා තිනවා. දැන් මේ විදිහට මම ෆ්ලයි කරන්න හේතුව තමයි මේ සත්තු ගස් අල්ලන්න බලනවා. දැන් මහා සත්තුමයි ගස් බහින්නේ නැහැ, අනිවාර්යෙන් වහලා බහින්නේ. වෙන ගෙදරක වහලයකටවත් වෙන ගහකටවත් බහින්නේ නැහැ. ඒම නිසා තමයි මම මේ සත්තු ටික එකට ෆ්ලයි කරවන්නේ. එතකොට දැන් මේ පැටව් ටික යන්නේ තර මහා සත්තු යන පාරේ. එතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගේ වටේ ඉඳලා ලොකු දුරක් දුවන්නේ නැහැ, පොඩි ප්‍රමාණයක් දුර දුවන්නේ. ඒ වගේ වෙන රෑන් වලට එකතු වෙන්නේ නැහැ. එතකොට අර පැටව් ටිකත් වෙන සත්තු එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ගෙදර සත්තු ටික ඒගොල්ලෝ හොඳට අඳුරනවා. එතකොට මේ ගෙදර සතෙක් කියලා එයා දන්නවා. මොකද පොඩි කාලේ ඉඳන් එකට සත්තු ටික ට්‍රේනින් කරලා තියෙන්නේ. ගොඩාක් කට්ටිය සාමාන්‍යයෙන් කරන්නේ මේ ගෲපර්ස්ලා දාලා තමයි මේ සත්තු බස්සන්නේ. මොකද මේ එතකොට අපිට අර මේ ගෲපර්ස්ලා දැම්මම තමයි සත්තු ටික බහින්නේ. ඒතර ඒ සතා හිතන්නේ කන්න දෙනවා කියලා. දැන් මම ඒ තත්ත්වෙන් වෙනස් වෙලා මම වෙනස් විදිහට තමයි මේ ෆ්ලයි කරන්නේ. මේ සත්තු පුරුදු කරලා තියෙන වහලට සතෙක් දැම්මොත් තමයි බහින්නේ. දැන් මේ ගොඩක් සත්තු අර පැටව ටිකත් එක්ක ඉන්නේ තමයි මේ බහින්න තුවාලට පේන්නේ. අනිවාර්යෙන් සතු 3 දෙනෙක් 4 දෙනෙක් කෙලෙව්වා කියන්නකො. අනිවාර්යෙන් වහලට පරි දැම්මොත් විනාඩි 15ක් විතර ඇතුළත අනිවාර්යෙන් සුවර කරන් බහිනවා. පැටව ටික එලෙව්වන් පස්සේ අපි අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ වෙන සත්තු රෑන් වලට සමහරට සෙට් වෙන්න පුළුවන්. එතකොට මේ සතා බය වෙලා යන්න පුළුවන්. ඒ හේතුව නිසා අපි බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේ සාමාන්‍ය සතෙක්ගේ පියාසර කාලය දිහා අපි එක දිගට බලන් ඉන්නවා. අපි දන්නා මේ සතා අමාරුවෙන්ද ෆ්ලයි කරන්නේ, එහෙම නැත්නම් සතා සැහැල්ලුවෙන්ද යන්නේ කියලා. ඒතර මේ පැටව් අවසානයේදී කියන්නේ ෆ්ලයි කරලා යාලට හැති වුණාම හැති වැටෙනාම සතා බහින්න බලනවා සමහරවල් ගස්වල. එහෙම නැත්නම් කොහේ හරි වෙන වහලයක හරි බහින්න බලයි. ඒතොර ඒට කලින් අපි ක්‍රියාත්මක වෙලා සත්තු ටික වහලට දාලා සත්තු ටික බස්ස ගන්න ඕනේ පැටව් ටික. එතකොට දැන් උඩ අපේ රංචුවේ ඉන්නවනේ මේ. ඒ කියන්නේ ලොකු ටයිම් එකක් දෙන්න සාමාන්‍ය ටයිම් එකක් දෙන සත්තු. ඒතොර ඒ සත්තු ටිකක් ටක් ගාලා වහලට බහිනවා. අර සතාවත් අරගෙන තමයි බහින්නේ. ඒ වගේම මේ සත්තු හදනකොට අපිට දැන් මේ සත්තු ටික ඔක්කොම සමාලලට බහින්න පුළුවන්. බැස්සන් පස්සේ පැටිය විතරක් උඩ ඉතුරු වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට මේ අනිවාර්යෙන් තව සත්තු ටිකක් කීප දෙනෙක් අපි තියාගෙන ඉන්න ඕනේ. හදිසි අවස්ථාවක් වුණොත් අපිට මේ සතාව නැවත ගෙන්න ගන්න. තව අපිට පුළුවන් ඇන්ටනාවක් වගේ දෙයක් අපි කරන්න. එතකොට මේ සත්තු ටික අපිට ඒකට බස්ස ගන්න පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම තව අපිට ඒකේ ලොකු වාසියක් ලැබෙනවා. මොකද මේ අපිට ඇන්ටනා උඩින් අපිට පුළුවන් ෆ්ලෑෂ් ලයිට් එකක් සවි කරන්න. එතකොට මේ උඩින් සවි කරලා තියෙන ලොකු ආලෝකයක් ලොකු ප්‍රදේශයකට පැතිරෙනවා. එතකොට සදිස්සියේ සතෙක් අපේ හවස ගෙදරින් ගියත් ඒ සතා රාත්‍රී හරි සතාව ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ නයිට් ෆ්ලයි එකක් වුණත් කරන්න පුළුවන්. රාත්‍රී ආහාර ටිකක් වුණත් අපි සතුන්ට දාන්න පුළුවන්. හොඳ එළියත් ආලෝකයක් තියෙනවා. දවල් දවසේ වැහි වෙලාවල් තියෙනවා. එතකොට අපිට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. පළවෙනි ටික එළවල දැන්ට විනාඩි 40කට කිට්ටුයි. සාමාන්‍ය දැන් සෙට් එකක් මේ වාත්‍යයේ ඉන්නේ මේ ඒකෙත් පැටව් මම හිතන්නේ 4 දිනක් හෝ 3 දිනක් මේ පල්ලෙහා සෙට් එකේ ඉන්නවා. 3 දිනක්. ඔව් සත්තු 3 දිනක් ඉන්නවා. උඩ සෙට් එක දෙන්නෙක් සෙට් වෙලා තිනවා. ඇත්තටම ඉතින් මේ දැන් ඊළඟට දැන් මේ දවස් දෙක තුනක් එළවන් පස්සේ ඊළඟට සත්තු එළවන්නේ පැටව් දෙන්න තමයි. ඒ ලොකු ප්‍රමාණයකින් ඉන්න මට එළවන්න වෙලාවුත් නෑ. සත්තු සේරම ඉන්නවා. 80ක් 90කට කිට්ටු ගානක් මුළු ප්‍රමාණය ඉන්නවා. ඉතින් අර ඉරිදට තමයි ගොඩක් මෙලවන්නේ. අනිත් දවසට උදේ දාලා යනවා. අනිත් ඉතින් හවසට තමයි බලන්නේ ඇවිල්ලාද නැද්ද ඉන්නවද කොහොමද කියලා. පැය විනාඩි 20ක් කරලා තියෙන දැන් සත්තු ටික දැන් හොඳට මේ මට තේරෙනවා පියාඹන ඉතින් ටිකක් අමාරුවෙන් ඉන්නේ. ඒක නිසා මම දැන් සත්තු ටික වස්සනවා. මෙතන පැටව 3 දෙනෙක් ඉන්නවා. මේ පැටව 3 දෙනාට තමයි මේ ගොඩක් මේ මහන්සිය හැදිලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ සත්තු ටික තාලා බස්ස ගත්තේ. දැන් ඒ අර මහ සත්තු කීපයත් එක තමයි පැටව ටික ටක් ගාලා වහලට බැස්සේ. ඊට උඩ සෙට් එකේ නම් ඉන්නවා මේ තව මං හිතන්නේ එතන 12ක් විතර 10ක් විතර ඉන්නවා. 10 12ක් විතර ඉන්නවා. ඒකේ කොණ්ඩ කුරුල්ලයක් ඉන්නවා. මහා කොණ්ඩ කුරුල්ලයි ඊරන් කිරිලි මං හිතන්නේ. උන් දෙන්න නම් පේන්නේ නැහැ. උන් දෙන්න ඩොට් වෙලා ඉන්නේ. උන් දෙන්න කොහොමත් අර මේ රෑනට සෙට් වෙනවා ටිකක් අඩුයි. මේ ජෝඩුව පිටේටත් හිටියේ මේ ටක් ගාලා මං හිතන්නේ උන් දෙන්න වෙනම ඉස්සුණා. උන් දෙන්න ටිකක් පේනවලු මම පෙන්නන්න විදිහක් නැහැ. අනිත් සෙට් එකක ඉන්නවා.
මං ඒ ටිකත් බහිනට ඔයාලා වීඩියෝ අරගෙන දැනට පැය 2 විනාඩි 15ක් විතර වෙලා තියෙන්නේ මේ පැටවු දෙන්න තමයි ගොඩක් මේ උඩ උස්සන්නේ මේ සෙට් එක මොකද නැත්නම් අනිත් මහසත්තු ටික මේ ටක් ගාලා බහිනවා මේ වහලට පරේ දැම්මොත් පැටවු දෙන්න තමයි ටිකක් ඉස්සෙන්නේ කොණ්ඩේ අය අර කිල්ලේ කොහොමද උඩ උන් දෙන්නයි උන් දෙන්නත් බහි ඉක්මනට මොකද මේ වහලට සත්තු දාලා ඉඳලා මයින් කිල්ලිත් දැන් බහිනවා මට ඔයාලා පේන්නේ මයින් එකත් බහිනවා ටික ටික ඇති තියෙන සාමාන්‍ය රෑනක් දාලා මේ වගේ ටයිම් එකක් ගන්න එක හොඳටම ඇති අද ඉතින් මේ වටේ පිටේ කට්ටිය නම් පේන්නේ නැහැ සත්තු එලවලා කියන්නේ ළඟම පාත නැහැ ටිකක් ඈතට වෙන්න තමයි සත්තු හදන්නේ හැබැයි එහෙම එලවපු දාන්න නැති මෙහෙම සත්තු ටික බස්ස ගන්න අමාරුයි හරි අමාරුයි සත්තු ටික බස්ස ගන්න ඇත්තටම ටයිම් එක වැඩි වෙනවා මේ වටේ පිටේ සත්තු ළඟ පාත හදනවා නම් ටිකක් ඈතට හදන නිසා තමයි පොඩ්ඩක් සත්තු එකතු වෙනවත් අඩු ඒ වගේම මේ සතෙක් ගියොත් ඉතින් මේ හොයන්නත් අමාරු කවුරුත් දෙන්නෙත් නැහැ අපේ ගවල්ල බැස්සොත් ඉතින් අපි සත්තු දෙනවා කාගේ වුණත් නමුත් ඉතින් අපේ හොඳ සතෙක් ගියාම කවුරු හරි දෙන්නේ නැහැ මොකද මේ වගේ රෑම් පිටින් එළවනවා බලන් ඉන්න වටේ පිටේ කට්ටිය එහෙම තමයි ඉතින් මේ ඉතින් අර විනෝදාංශයක් විදිහට කරනවා මිසක් මේක බිස්නස් එකකටවත් මේක තරඟ වලට සහභාගී වෙන්නවත් කරන දෙයක් නෙමෙයි මේක ඇත්තටම මගේ විනෝදාංශය අපේ ඇත්තටම මේක මේ හිත නිදහස් වෙන මේ වගේ දෙයක් කරනකොට මේක අර ඔබි එකක් විදිහට තමයි කරන්නේ දැනට පැය 3 විනාඩි 10ක් උඩ ඉඳලා තියෙනවා දැන් නම් මං හිතන්නේ බහින්ද කිට්ටු කරලා තියෙනවා මොකද පැටියෙක් අවල් වෙන සුදු පැටියෙක් පල්ලෙහා ඉන්න ඒ සතාට ටිකක් හති වැරලා තියෙන්නේ ඒ වගේ සමර කිල්ලෙක් ඉන්න සමර කිල්ලි ටිකක් හති වැරලා ඉන්නේ සතු දෙනා ටික ටික පාත් කරන මම පොඩ්ඩක් වහලේ පොඩ්ඩක් දැන් අවුස්සලා තියෙන දැන් මේ සතු ඉක්මනට බහිනවා ඒ වගේම කියන්න ඕනේ දැන් මේ විදිහට මේ අපේ එකෙක් සතෙක් බැස්සෝ තේරම් බහිනවා දැන් ඔයාලට පේනවා මේ ඒ විදිහට තමයි හතු පුරුදු කරලා තියෙන එකෙක් බැස්සෝ තේරම් බහිනවා ආයෙ තනි එකෙක් ඉස්සෙනවා එහෙම දෙයක් නැහැ කොණ්ඩේ අය අරුගෙන තාම නැහැ ඇත්තටම පේන්න දෙන්න හොයාගන්නත් නැහැ මට පේන්නෙත් නැහැ ඇත්තටම කොහොමද එනවා සතු නැති උඩ සතුටි කරන් බැස්ස පස්සේ තව වීඩියෝ එක අපි හමු වෙමු උදාසක් කරන හැමෝටම